මම දැක්ක මේ ළඟදී තාම දර්ශනීය වැඩක්. ඒක ලෝකේ නම් අතිශය ජනප්‍රිය මාතෘකාවක්. නමුත් ලංකාවට මම හිතන්නේ මේ තියෙන හිඟය සහ මේ අහේනියත් එක තමයි මේක ඉස්මතුනේ. කමියුනිටි කිචන් කියන concept එක ඇවිල්ලා තිබ්බ මම දැක්ක ලංකාවේ. ඒ මට්ටම් වල මම දන්නේ ඒගොල්ලෝගේ චින්තනය මොකක්ද කියන එක. හැබැයි කෙනෙක් දානීය සම්බන්ධව අර්ථයක් නැත්නම් නිමිත්තක් උලුප්පනවා නම් ඒ වගේ ක්‍රියාන්විතයක් ඉතාම හොඳයි. මොකද තමන් ළඟ තියෙන දේ අනිත් කෙනෙක් එක්ක ෂෙයා කරගෙන ජීවත් වෙනවා කියන එක සාමාන්‍ය මිනිසුන්ට හුරු දෙයක් නෙමෙයි. තේරෙනවද? සරල කතාව මේ මොහොතේ ඇවිල්ලා කෙනෙක් පුටුවක් ඉල්ලුවොත් එහෙම තමන් හොඳට වාඩිලා ඉන්න වෙලාවක ඒක අතෑරලා දෙනවා කියන එක ලේසි නෑනේ. තේරෙනවද? තමන් ළඟ තියෙන ඇඳුමක් තව කෙනෙක්ට දෙනවා කියන එක ලේසි වෙන්නේ නෑ. ඒකයි බුදුහාමුදුරු මතක් කරලා තින්නේ අර දෙනකොට අත හොදගත්තා වගේ දෙන්න පුළුවන් වෙන්නේ කලාතුරකින් කියලා කෙනෙක්ට. එතනද අපි බලන්නේ මොකද්ද? අත හොදනකොට මොකද්ද බලන්නේ? මේ කුණු කොහෙටද යන්නේ කියලා නෙමෙයිනේ අත හේදනවද කියලා බලන්නේ. ඉතින් අවසානයේ මොකද්ද වෙන්නේ අත හේදුවට පස්සේ? ඉඳුල් ගඳවත් හිටින්න බෑ නේද? දාන ඒ වගේ වෙන්න ඕනි කියලා කියන්නේ. එතනද? අපි දන් දෙනකොට එහෙම නෑ පින්වන්දි. හරිද? කාටද දුන්නේ කියලා බලනවා. එයාගේ තත්ත්වය බලනවා. එයාගේ මොනවා කරයිද කියලා බලනවා. මොකද්ද කරන්නේ? කාණු හරනවා දැන්. එනේ මේ තියෙන කුණු ටික කොහෙද යන්නේ කියලා බලන්න. එතන මම කියන එක. ඒකයි අපි අපේ පැත්තේ තියෙන අර මේ මානුෂික සංකල්පය නැත්තම් අර ඒ සෙන්ස් එක අපිට හුඟක් අඩුයි. ඒක සංවේගයක්. මොකද අපි ඉපදිලා ඉන්නෙත් බුදුහාමුදුරුවෝ සෑහෙන වතාවක් මේ වැඩම කරපු පරිසරයක. හරිද? බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තාම ජීවමාන වෙන දූපත මේ තියෙන්නේ. හැබැයි එහෙම තරකම තමයි අපිට මනුස්සකමත් ආයි කියලා දෙන්න වෙලා තියෙන්නේ. ඒක මගේ අර ඒ කමියුනිටි කිචන් කියන සංකල්පය අද නෙමෙයි මේක එන්න ඕනේ. හරිද? අපේ ලංකාද්වීපයේ කොහොමත් ඕක තියෙන්න ඕන එකක්. නමුත් ඒව එන්න අඩු වෙලා ගිහිලා තියෙන්නේ. ඒකයි හොඳට එකක් තේරුම් ගන්න තියෙන වෙලාවේ මිනිස්සු හැමතිස්සෙම කරන්නේ මොකද්ද? Tamanට අවශ්‍ය ටික තියාගෙන ඉතුරු ටිකයි දෙන්න හදන්නේ. තේරුණාද? ඒක ඊටාම උත්කෘෂ්ටයි. මොකද දෙයක් නොදෙනවට වඩා එහෙම හරි දෙන එක උත්කෘෂ්ටයි. හැබැයි මොකද ඊටාම අමාරු මොකද? නැති බැරි වෙලාවෙත් දෙන්න පුළුවන්කම. හොඳ කතාවක් තිබ්බා. බොහෝ පිටිස හිතන්නේ අපිට ලැබුණොත් දෙන්නම් කියලා. තේරුණාද? මට ලැබුණොත් මම දෙන්නම්. තේරුණාද? අනිත් කට්ටිය අපි හම්බ කරගෙන තියෙනවා ඒකෙන් පුළුවන් ටික දෙන්න. තේරුණාද? ඊටාම කලාතුරකින් තමයි මනසකට පහළ වෙන්නේ මේ වගේ චින්තනයක්. ලැබෙන්න දෙන්න කියලා. මං තුන්වෙනි කිව්වේ තේරුණා නේද? ලැබෙන්නේ දෙන්නයි කියන චින්තනය එහෙම ලේසියෙන් පහළ වෙන්නේ නැහැ. තේරුණාද? ඒක ඊටාම උත්කෘෂ්ඨ මනුස්ස චින්තනයක්. මොකද මං එහෙම කියන්න හේතුව මේ ලෝකේ සත්‍යයක් හොයනකොට නැත්තම් මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා හොයනකොට අපිව ඇත්තෙන් මුලා වෙන්න බලපාලා තියෙන ප්‍රධානම හේතුව තමයි අල්ල ගැනීමට තියෙන ආසාව. දැන් මම කතා කරන්නේ මේ තණ්හාව කියන ගැඹුරු මර්ථ නෙමෙයි. මේ සරලව හැමෝටම තේරෙන මට්ටම. අපිට ප්‍රශ්න ගැටලු මානසික අවුල් තවුල් ඔය කියන ස්ට්‍රෙස් ડિප්‍රෙෂන් ඔය ඔක්කොම එන්න ප්‍රධාන හේතුව මොකද්ද? අල්ල ගැනීම අතිශය දරුණු වැඩි. තේරෙනවද? ඒක හිතන්න එපා මේ මිනිස්සෙක් සම්බන්ධ විතරක් අල්ල ගැනීම නැත්තම් බඩුවක් එහෙම එකකුත් නෙමෙයි. අපි අපේ චින්තනයේ මාසේ කියන්නේ අපි සිතුවිලි මට්ටමින් හරි දෙයකට ඉතාම තදව කෑදරව පෙරේතලා ඉන්නවා නම් ඒක සම්බන්ධ නිරන්තරයෙන් හිතෙන්න ගන්නවා. තේනවද? යම් දෙයක් සම්බන්ධව නිරන්තරයෙන් හිතනවා කියලා කියන්නේ දිගින් දිගට හිතනවා කියලා කියන්නේ මොකද්ද? ඒක නැති වෙයිද වෙනසෙයිද කැඩෙයිද බිඳෙයිද කියන අස්ථාවරත්වය තමන්ගේ ජීවිතේ ඉස්සරහට එනවා. නිකන් හිතන්න මේ ලෝකේ මම මොන විදිහේ ප්‍රාර්ථනා කළත් මම මොන විදිහේ සත්‍යක්‍රියා කළත් මිනිස්සෙක්ව මැරෙන්න එපා කියලා කරන ප්‍රාර්ථනාව සඵල වෙන්නේ නැහැ නේද? ඒක සඵල වෙන්නේ නැහැ නේ. මාව වයසට නොයාවා කියන ඒ චින්තනය සඵල වෙන්නේ නැහැ නේද? තේරෙනවද මං කියන එක? මට අසනීප නම් වෙන්න එපා කියලා කොච්චර පොළවේ පස් කෑවත් හරිනවද? හරියන්නේ නැහැ. හිතන්න ඕගොල්ලන්ගේ ජීවිතය ආපු සියලු ප්‍රශ්න වලට හේතුව කවදාවත් මේ ලෝකේ සිදු නොවන දෙයකට සිදු වේවා කියලා කරන ප්‍රාර්ථනාව නෙමෙයි කියලා. තේරෙනවද? මේ දැන් හරි ස්ට්‍රෙස් එකකින් ඉන්නවා නම් මේ දැන් හරි මනස සෞම්‍ය නැත්නම් අනිවාර්යයෙන්ම ওই වගේ අදහසක් තියෙනවමයි. ඒක සමහරවිට තමන්ගේ දින කෙස් ගහකට හරි වෙන්න පුළුවන් හරි. මේ මහලුකු දේවල් හිතන්න එපා. හරිද? එහෙනම් එකක් හොඳට තේරුම් ගන්න. ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම් මේ ධර්මයේ හොයාගන්න එක නැත්නම් සත්‍ය මොකක්ද කියලා හොයාගන්න එක මහලුකු දෙයක් නෙමෙයි හඳුන්නේ. ඕක ඕන්ලාක අපිට මේ තියෙන දේවල් අතහැරලා ඉන්න පුළුවන් කියලා ඒවා වෙන්නේ නැහැ. හරිද? එහෙම හුඟා කියපු කට්ටිය අඩි 6-7ක් පල්ලෙහා වැල්ලලා ඉන්නේ දැන්ට. ඕනේ ලාවක එන්නම් කියපු කට්ටිය. එහෙම එන්නේ නැහැ පින්වන්දි කවුරුත්. හරිද? ලෝකේ සත්‍ය හොයපු හැමෝම ස්ථිරසාර අදිෂ්ඨානයක් ඇතුව තීරණයක් කරන් තිනවා යම් තැනකදී මොනවා වුණත් ගැලවීම හොයා ගන්නවා කියන එක. තේරෙනවද? මම ඔකට කලින් මතක් කරා හොඳ උපමාවක්. ඒක පොඩක් මම ආයි කියන්නම්. අපි හිතමු පුද්ගලයෝ දෙන්නෙක් හෙල්මට් එක දාගෙන වාහනයක් පැදගෙන යනවා කියලා. බැලූ බැල්මට නම් පුද්ගලයෝ දෙන්නම හෙල්මට් උත් දාලා ප්‍රශ්නයක් නැහැ වගේ තමයි. ඔය එළියෙන් පේන හෙල්මට් දෙක නෙමෙයි ප්‍රශ්නේ.
මේගොල්ලෝ හෙල්මට් එක දැම්මේ මොන පදනමින්ද කියන එකයි ප්‍රශ්නේ. එක්කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම. අනිත් කෙනා කියයි මගේ ඔළුව බේර ගන්න ඕනේ. නේද? තේරෙනවද? එළියෙන් බැලුවාම දෙගොල්ලම කර එකක් වගේ වුණාට චින්තනය වෙනස්. ඒ වගේ පින්වත්නි, ඔයගොල්ලෝ උඩින් පෙන්නුවට සමහරවිට ඇත්තම ධර්මයේ හොයනවා කියලා, සත්‍ය හොයන්න ඕනේ කියලා පදනම හිම්මද කියලා හොයලා බලන්න වෙනවා. හරිද? අන්න ඒක පොඩ්ඩක් එලිපෙහෙලි කරගන්න සාමාන්‍ය රැළේම ගිහිල්ලා හරියන්නේ නැහැ. තේරෙනවද? ඒකට තමයි අර විශේෂයෙන්ම සත්පුරුෂයන්ගේ ආශ්‍රය ඕනේ. තේරෙනවද? ඉතින් Tamanට වඩා ඉහළ කෝණකින් ලෝකේ බලන්න පුළුවන් දක්ෂයොත් එක්ක ඉන්න කියන්නේ ඒකට. අර මට මතකයි හිට්ලර්ද කොහොමද එක සැරයක් කියලා තිබ්බ කතාවක් තියෙනවා මෙහි. රාජලියොත් එක්ක දුරහාසි පියාඹන්න ඕන නම් පාත්‍යොත් එක්ක රවුම් ගහගෙන නවත්තන්න කියලා. තේරෙනවද? ඒ කතාව ඉතාලම සාධාරණයි කෙලින්ම කිව්ව කතාව. ඇයි අපිට ඕනේ ඉහළහාසි පියාඹන්න නම් අපි මහ පොළොවේ අර නිකම් අමුතු සද්ද දදා කෑ ගහන පාත්‍යොත් එක්ක දැඟලුව කියලා වැඩක් වෙන්නේ නැහැ නේ. රාජලියගේ ස්වභාවය දැකලා තියෙනව නේද? රාජලිය හොරට මේ වගේ කාක්කෙක් එහෙම රාජලියගේ පිටට නැග්ගහම කොටාගෙන යනවලු හරි රාජලියට. හැබැයි දශමයක්වත් රාජලිය ගණන් ගන්නෑ. මොකද කරන්නේ? අර වේගෙම ඉහළට පියාඹනවා. කපුට ස්වභාවයෙන්ම එච්චර ඉහළ හාසේ පියාඹන්න තරම් දක්ෂයෙක් නෙමෙයි. ඉහළ යට පියාඹන්න බෑ. රාජලිය කෙලින්ම නිකන් ජෙට් එකක් උඩ ඇරියා වගේ දිගට යනකොට අර කපුට නිකම්ම සිහි නැති වෙලා මුර්ජාලා වැටෙනවා. තේරෙනවද? ඒකයි මම කියන්නේ ඉහළට යන සත්පුරුෂයන්ගේ ආශ්‍රය හිටියොත් විතරයි තමන්ගේ දින අඩුපාඩු ටික අර කාක්කා වැටෙනවා වගේ වටන්න පුළුවන්. නැත්නම් හරියන්නේ නැහැ පින්වත්නි. පින්වත්නි එකක් තේරුම් ගන්න කෙනෙක් හිතන් ඉන්නව නම් මහා මුහුදට බහින්න රැලි නතර වෙනකන් ඉඳලාම යනවා කියලා. මහා මුහුදේ තියෙන රැල්ල නතර වුණාම මම මහා මුහුදට බහලා නානවා කියලා මේ සම්මජ්ජාති හැම දේවල් වෙන්නේ නැහැ. තේරෙනවද? මහා මුහුද කියන්නේ ස්වභාවයෙන්ම රැලි සහිත ඡණ්ඩ ප්‍රචණ්ඩ තනක්. බහිනවා නම් බහින්න වෙන්නේ ওই රැලි අස්සරම තමයි. තේරෙනවද? ඒ නිසා සත්‍ය හොයනවා කියන්නේ ඔය වගේ වැඩක්. ජීවිතේ ප්‍රශ්න ගැටලු ඉවරනකන් ඉඳලා මේක හොයන්න හරියන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න වැඩි වෙන්න ප්‍රධාන හේතුව බැඳීම් වල තියෙන බරපතල භාවය. ඒකත් මෙහෙමයි හරිද? මම කියන්නේ ඒක ස්ථාවරයි නම් ඒක සත්‍යම බැඳීමක් නම් ප්‍රශ්නයක් නෑ දඟලන එක. නිකන් හිතලා බලන්න දැන් අපි දෙගොල්ලන්ගේ මේ හමුවීම මේ පැයකට හරි මේ විනාඩි කිහිපයකට හරි මේ මොහොතේ විතරයි නෙමෙයි අපේ සම්බන්ධය තියෙන්නේ. තේරෙනවද? මම මගේ පැත්තෙන් විය යුතු යම්කිසි යුතුකමක් ඕගොල්ලෝ වෙනුවෙන් ඉෂ්ට කරා නම් ඕගොල්ලන්ගේ පැත්තෙන් විය යුතු යම් දෙයක් මේ පැත්තට ඉෂ්ට වුණා නම් එතන තියෙන සම්බන්ධය ඊටාම ප්‍රබලයි හයියයි. ඒක වෙන අර කඳුළු පෙරාගෙන දුකෙන් සෝකෙන් වෙන් වෙලා සමුගන්න උන තැනක් නොවෙනවා. එහෙම වෙන්නේ නැතුව යනවනේ. ඇයි අපෙන් විය යුත්ත වුණා. තේරෙනවද? ගත යුත්ත දෙගොල්ලම ගත්තා. ඒ මට්ටමටයි හැමතැනම ඇත්තටම බැඳීම් කියලා දෙයක් තියෙන්නේ. හැබැයි අපිට වෙලා තියෙන්නේ ඒ මොහොතේ තියෙන සම්බන්ධය අපි මනසින් මොකද කරලා තියෙන්නේ? මේක වවාගෙන කාලා තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ නිකන් හිතන්න දැන් ඔයගොල්ලෝ දරුවෝ සම්බන්ධව අනාගතේ චිත්‍රයක් හදාගෙන තියනවා කියන්නකෝ. ඔයගොල්ලන්ට මොකද්ද තියෙන පදනම මෙතනින් යන්න හම්බෙයි කියලා පණ පිටි. තේරෙනවද? ඕනට තේරෙන්නේ නැද්ද අපේ චින්තනයේ තියෙන අඩුපාඩුව නිසා අපි ඔය අපේ තියෙන ඔය මුඩු ඊටාම මුග්ධ චින්තනය ඊළඟ පරම්පරාවටත් දෙනවා කියන එක. ඒ කියන්නේ අසීමාන්තික ප්ලෑන් කිරිල්ල. තේරෙනවද? මං කියන්නේ බෑද? ඔන්න ඔය අනාගතේ රෝන්දේ ගහන ගතිය පොඩ්ඩක් අඩු කරොත් හරිද? ඒකට මම උදාහරණයක් කියන පොඩ්ඩක් තීරුම් ගන්න හරිද? නිකන් හිතන්න යම් කිසි දුර ප්‍රමාණයක් වැඩි වෙන්න මෙහෙම හරිද? මේක මත යෙදෙන පීඩනය වැඩිනේ. කියන්නේ යම් මෙන්න මේ මේසේ උඩ ඉඳන් මේසේ තියෙන මේ තලයේ මත ඉඳන් එන්න උස වැඩි වුණොත් මෙතන ගැබ්බෙන ශක්තිය හුවක් වැඩි. එහෙනම් මේකෙන් යෙදෙන පීඩනය මේක මත හුවක් වැඩි. හරිද? එන්න අඩු කරොත් පීඩනය අඩු වෙනවා. ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද? යාර ලස්සන පද බෙදිල්ලක් කරලා තිනවා මම දැක්ක මේ සුදු මහත්තයෙක් ඩීප්ලි ප්‍රෙස්ඩ් කියලා. හරිද? ඩීප්ලි ප්‍රෙස්ඩ් නේ කියන්නේ හුඟක් තද කරන්න පුළුවන් වෙන්නේ හුඟක් දුර තියනවා නම්. ළඟ තියනවා නම් තද කරන්න බෑ. තේරෙනවද? ඒකයි අර කියන්නේ හුඟක් රෝන්දේ ගහන මනස පොඩ්ඩක් අඩු කරන්න කියලා. තේරෙනවද? ඉවරයක් නැති රෝන්දේ ගිහිල්ලා. ඇයි සරලම කතාව අතීතය කියන්නේ මේ වෙනකොටත් ඉවර වෙච්ච ඉතිහාසයක්. අනාගතය කියන්නේ හිතා ගන්න බැරි වංකගිරියක්. ඇයි සම්භාවිතාවෙන් කීයක් තියනවද අනාගතේ? නැද්ද? අපිට මේ මොහොතේ ස්ථිරසාරව යමක් කරන්න පුළුවන් එකම තැන මොකද්ද? දැන් තේරෙනවද? මේ දැන්